අයිබෝවන් ප්‍රියා කිචන් YouTube channel එකට ඔයගලම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද රසම රස අලු කෙසෙල් ගෙඩි බෙදුමක් හදනවා. විශේෂයෙන් මම අලු කෙසෙල් ගෙඩි කියලා කිව්වේ හුඟක් දෙනා අලු කෙසෙල් ලෙලි බෙදුම් හදලා තිනවා. හැබැයි මම අද හදන්නේ අලු කෙසෙල් සම්පූර්ණ ගෙඩියම ප්‍රයෝජනෙට අරගෙන රසවත් අලු කෙසෙල් ගෙඩි බෙදුමක්. මේක ඇත්තට මාරම රසයි. අල බෙදුමකට වැඩිය මාරම රසයි. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අලු කෙසෙල් ගෙඩි ටික ඉස්සෙල්ලා හොඳට සෝදලා අරගෙන මේක අපි කපලා දාගන්න ඉස්සෙල්ලා වතුර භාජනයක් හදාගන්න ඕනි. කහ ටිකක් දිය කරලා වතුර භාජනයක් හදාගන්න ඕනි. මොකද අලු කෙසෙල් වල කහට පිපෙනවා. ඉස්සෙල්ලා වතුර භාජනයක් හදාගෙන මෙන්න මේ වගේ රවුමට ඉස්සෙල්ලා පෙති පෙති කපන්න. කපලා ඉවරලා අපි මේක අනිත් පැත්තටත් හීනියට චූටි කෑලි විදිහට හීනියට ලියා ගන්න ඕනි. මෙහෙම ලියලා අරගෙන තමයි අපි බෙදුමට එකතු කරන්නේ. අනිවාර්යෙන් මෙහෙම ලියලා කහ වතුරට දාලා කහ වතුර ටිකකින් හොඳට හොදලා අරගෙන තමයි අපි බෙදුමට එකතු කරගන්නේ. මෙන්න මේ වගේ ලියා ගන්න. ඇත්තටම මේක අල බෙදුමකට වැඩිය මාරම රසයි. ඉතින් මේ වගේ ලියලා මේ වගේ වාදනයකට දාලා ඉවරලා හොඳට හොදලා අරගෙන අපි එනම් බෙදුම හදමු. මේකට මම කරෝල එකතු කරගන්නවා. මම මෙතන සැමන් කරෝල ටිකක් කපලා සෝදලා අරන් තියෙනවා. ඊට පස්සේ බීලුණු ගෙඩි දෙකක් විතර ලියලා අරන් තියෙනවා. ඒ වගේම කරපිංචා රාම්පා තියෙනවා. සුදු ලුණු විශේෂයෙන් සුදු ලුණු බික් 5ක් 6ක් හොඳට හීනියට ලියලා ගන්න ඕනේ. එතකොට තව ඔයාට ඕන නම් කොච්චි කරලක් වගේ එකතු කරගන්න පුළුවන්. ඔයා කොච්චි වලට ආසයි නම් කොච්චි කරලක් පොඩි කෑලි වලට කපලා බෙදුමට එකතු කරගන්න. එතකොට තවත් රසයි. ඉස්සෙල්ලාම අපි තෙල් ටිකක් ලිපේ තියලා කරෝල ටික ඉස්සෙල්ලා බෙදලා අයින් කරගන්න ඕනේ. කරෝල ටික බෙදලා අයින් කරලා තමයි අපි මේකට ඉතුරු පහේ ටික එකතු කරගන්නේ. විශේෂයෙන් මේකට කරෝල ටික අයින් කරලා සුදු ලුණු ටික දාලා ගන්නකොට සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්න. මේ බෙදුම ගොඩාක් රසයි. සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරාම මම මෙතන ලොකු සුදු ලුණු බික් 5ක් 6ක් විතර හීනියට ලියලා තමයි මේ එකතු කරගන්නේ. මම මේකට ඉස්සෙල්ලා එකතු කරගන්නේ සුදු ලුණුයි ඊට පස්සේ අර කහ වතුර ටික බේරලා අරගත්ත අලු කෙසෙල් ටිකයි විතරයි. මේකට පහේ මොකුත් දාන්නේ නැහැ. ඉස්සෙල්ලා සුදු ලුණුයි අලු කෙසෙල් ටිකයි එකට එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරලා මේක ඇතිරිය වටේට තුනී කරලා ඉවර වෙලා තැම්බෙන්න දෙන්න. මොකද මේක නිකන් අර එක ගොඩේ වගේ තියලා දෙන්න එපා. මෙන්න මේ වගේ හැන්දකින් වටේට තුනී කරලා ඉවරලා මේක චුට්ටක් වහලා අපි මේක ඉස්සෙල්ලා තැම්බෙන්න දෙන්න ඕනි. ගොඩක් හොඳයි මේක පොඩ්ඩක් අර අඩිය අල්ලන්න වගේ. හැබැයි ගොඩක් අඩිය අල්ලන්න දෙන්න එපා. නිකන් අර අඩිය අල්ලලා වගේ යන්තම් තියලා ගන්නකොට අර මේක පොඩ්ඩක් කර වෙලා වගේ. එතකොට මේක හරිම රසයි. ඒ නිසා පොඩ්ඩක් එහෙම තියලා අරගෙන මේක බෙදලා ගන්න. මම තාම මේකට පහේ එකතු කරේ නෑ. දැන් තමයි මම මේකට ලුණු එකතු කරන්නේ. මේකට දැම්මම ලුණුයි තව කහ මදි නම් කහ කුඩු පොඩ්ඩකුත් එකතු කරගන්න. අපි කහ වතුරෙන් හේදුවා විතරනේ. කහ කුඩු පොඩ්ඩකුත් එකතු කරලා ලුණු කුඩුත් එකතු කරලා මේක කලවම් කරලා තව චුට්ටක් මේක බැදෙන්න දෙන්න ඕනි. අපි විනාඩි 2-3කට වැඩිය මේක ගොඩාක් වෙලා වහලා තියන්න එපා. මේක මේ විදිහට කලවම් කරලා අරගෙන මට නම් මගේ බැදුමට පොඩ්ඩක් තෙල් මදි වගේ දැනුණා. පොඩ්ඩක් අඩිය අල්ලගෙනත් ඇවිල්ලා ටිකක් වැඩිපුර. ඒ හින්දා මම මේකට තව තෙල් චුට්ටක් දාලා ඊට පස්සේ මම මේකට ලුණු, අමු මිරිස්, කරපිංචා ඒ ටික එකතු කරනවා. මෙන්න මේ වෙලාවේ ඔයාට පුළුවන් ඔයා කොච්චි කන්න කැමති කෙනෙක් නම් කොච්චි කරලක් මේකට එකතු කරගත්ත හැකි. එතකොට මේක තවත් රසයි. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස් ටිකක් රස අනුව එකතු කරගන්නවා. තාම මම කරෝල එකතු කරේ නෑ. කරෝල ටික මම මේකට අන්තිමට දාන්නේ. මෙන්න මේ වගේ එකතු කරලා මේ ටික හොඳට බැදුනට පස්සේ කලවම් කරලා අන්තිමට කරෝල ටිකක් දාලා මේක බැද ගන්නවා. ඉතින් ඇත්තටම කියන්න ඕනි මේක මාරම රසයි. බත් මුලකට බඳින්න නම් මේක කියාපු කෑමක්. බත් මුලක් විශේෂයෙන් ටිකක් දුර බැහැර ගමනක් යන වෙලාවක බත් එකක් බැඳගෙන යනවා නම් නරක වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් හොඳ රසවත් කෑමක් මේක. ඉතින් ඒ නිසා ඔයගොල්ලොත් හදලා බලන්න. මෙන් දැන් මම කරෝල ටික එකතු කරා. කරෝල ටිකත් එකතු කරලා කලවම් කරලා තව චුට්ටක් වෙලා මේක ගින්දර අඩු ගින්දරේ ටිකක් හොඳට බැදෙන්න දෙන්න. ටිකක් බැදෙන තරමට මේක මාරම රසයි. ඉතින් මම ඔන්න අලු කෙසෙල් බැදුම හැදුවා. ඉතින් හොඳයි නම් ඔයගොල්ලොත් මේක හදලා බලන්න. බලලා හොඳයි නම් මටත් කියන්න. ඒ වගේම ආදරෙන් ඉල්ලා සිටිනවා අදත් මම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා යන්න. ඒ වගේම like කරන්න, comment කරන්න. ඒ වගේම යාළුවෙකුටත් බලන්න මේක share කරන්න කියලා ආදරෙන් ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා.
එහෙනම් ඉතින් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙ එන්නම්. එතකන් ඕගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.